මේගිය සූත්‍රය කුද්දක නිකායෙනි. එක් සමයකි භාග්‍යවතුන් වහන්සේ චාලිකා නුවරට නුදුරුව පිහිටි චාලිකා පර්වතයෙහි වැඩ වාසය කරන සේක. ඒ සමයෙහි මේගිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙති. එක් දිනක මේගිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ පසෙක සිට වහන්ස මම ජන්තුගමට පිණ්ඩපාතය සඳහා යාමට කැමැත්තෙමි සැලකලහ. බුදුරජාණන් වහන්සේ එය අනුදැන වදාළහ. ඉක්බිති මේගිය තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරුගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස වැඩියහ. පිණ්ඩපාතයෙන් පසු කිමිකාලා නදී තෙර ඔබමව සක්මන් කරනුයේ මනරම් අඹවනයක් දැක මාවැනි භික්ෂුවකට භාවනා කිරීම සඳහා භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාරන්නේ නම් කදිම ස්ථානයකැයි යන මේ සිත විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කරා එළඹි මේගිය තෙරණුවෝ වැඳ එකත් පසකට වී ජන්තුග්‍රාමයට පිඬු පිණිස ගිය බවත් කිමිකාලා නදී තෙර සක්මන් කරද්දී අඹවනයක් දුටු බවත් බවුන් වැඩීම සඳහා එය සුදුසු බව හැඟී යන බවත් පවසා එය අනුදැන වදාරන්නේ දැයි විමසූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේගිය තෙරුණට මේගේනි මම හුදකලා වෙමි. අන් කෙනෙකු වෙනතෙක් කුඩා නමක් බලවැයි වදාළසේක. දෙවැනි වරද මේගිය තෙරණුවන් පෙර පරිදිම විමසන ලදුව භාග්‍යවතුන් වහන්සේ මුල් පිළිතුරම දුන්හ. තෙවැනි වරද මේගිය තෙරණුවන් විසින් විමසන ලදුව යමකට දැන් සුදුසු කාලයයි සිතන්නේ නම් එසේ කිරීම සුදුසුයයි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළහ. අනතුරුව මේගිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ ඒ අඹවනය කරා එළඹියහ. ඉක්බිත්තෙන් එම අඹවනයෙහි වෙසෙන මේගිය තෙරණුවන් හට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යන තුන් ලාමක අකුසල් කල්පනාවෝ බෙහෙවින් පහළ වෙති. මේගිය තෙරණුවෝ සවස් වේලෙහි භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ මෙපවත් සැලකලහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මේගයනි නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස ධර්මයෝ 5 දෙනෙක් පවතිති. කවර 5 දෙනෙක්ද යත් මේගයනි මෙහි මහණතෙම කලන මිතුරන් නැත්තේ, කලන යහළුවන් නැත්තේ, කලන පුඟුලන් හට නැමුනේ වෙයිද මේ පළමු දහම නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී. තවද මේගයනි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘතව වෙසේද, ආචාර ගෝචර දෙකින් සම්පූර්ණ වේද, ස්වල්ප මාත්‍ර වූද වරදෙහි බිය දක්නාසුඩු වේද, සමාදන් කොටගෙන සිකපදයන්හි හික්මේද මේ දෙවැනි දහම නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී. තවද මේගයනි අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසර්ග කතා, වීර්යාරම්භ කතා, ශීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා යන කෙලෙස් තුනී කරන
සිතේ ආවරණ දුරු කිරීමට කැප වූ යම් කතාවෙක් ඒකාන්තයෙන් සසර දුකෙහි කලකිරුණු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සියලු කෙලෙස් සංසිඳීම පිණිස, දත යුතු දෑ දැනීම පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස පවතීද, මෙබඳු කතා කැමැති පරිදි අසන්නට ලැබෙන සුළු වේද, සුවසේ ලබන සුළු වේද, මහත්සේ ලබන සුළු වේද, මේ ගේනි මේ තෙවැනි දහම නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී. තවද මේ ගේනි මහණතෙම අකුසල් දහම් දුර්වලනු පිණිස, කුසල් දහම් සිත් සතන්හි උපදවනු පිණිස සම්පූර්ණ කළ විරිය ඇත්තේ වේද, කුසල් දහම්හි උත්සාහවත් වේද, දැඩි වීරිය ඇත්තේද, නොහාලු වැර ඇත්තේ වේද, මේ ගේනි මේ සතරවන දහම නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී. තවද මේ ගේනි මහණතෙම නිදොස් වූ නිර්වේදවාගිත වූ දුක්ඛ සත්‍ය හෙවත් ආර්ය මාර්ගය කරා මොනවට යන ස්කන්ධයන්ගේ උදාවැය දෙක පිළිවිදුනා ප්‍රඥාවෙන් සමන්විත වේද, මේ ගයනි මේ පස්වන දහම නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී. මේ ගයනි නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස මේ දහම් පස් දෙන පවතී. මේ ගයනි සිල්වත් වන්නේය. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘතව ආචාර ගෝචර සම්පන්නව අල්පමාත්‍ර වූද වරදෙහි බිය දක්නා සුළුව වසන්නේය. සමාදන් කොටගෙන ශික්ෂාපදයන්හි හික්මෙන්නේය. යන මෙය කලන මිතුරන් නැති, කලන යහළුවන් නැති, කලන පොගුලනට නැමුණු මහණහු විසින් ඒකාන්තයෙන් කැමැති විය යුතුය. මේ ගයනි අල්පේච්ඡ කතාය, සන්තුට්ටි කතාය, පවිවේක කතාය, අසංසර්ග කතාය, වීර්යාරම්භ කතාය, ශීල කතාය, සමාධි කතාය, ප්‍රඥා කතාය, විමුක්ති කතාය, විමුක්ති ඥාන දර්ශන කතාය යන කෙලෙස් තුනීකරණ සිත ආවරණ දුරලීමට හෙවත් සමත විදර්ශනාවට කැප වූ යම් මේ කතාවෙක් ඒකාන්තයෙන් සසල කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳනු පිණිස, දත යුතු දෑ දැන ගැනීම පිණිස, සතර මඟ නුවණින් සිව්සස් අවබෝධ කරනු පිණිස, නිවන් පිණිස පවතීද, මෙබඳු කතා කැමැති පරිදි අසන්නට ලබන සුළු වේ, සුවසේ ලබන සුළු වේ, මහත්සේ ලබනට සුළු වේ යන මෙය කලන මිතුරන් නැති, කලන යහළුවන් නැති, කලන පුඟුලනට නැඹුණු මහණහු විසින් ඒකාන්තයෙන් කැමැති විය යුතුය. මේ ගයනි අකුසල දහම් දුරලනු පිණිස, කුසල් දහම් සතන්හි උපදනු පිණිස සම්පූර්ණ කළ වීරිය ඇත්තේ වේද, කුසල් දහම්හි උත්සාහවත් වේද, දැඩි වීරිය ඇති වේද, නොවහලු වැර ඇත්තේ වේද, යන මෙය කලන මිතුරන් නැති, කලන යහළුවන් නැති, කලන පුඟුලනට නැමුණු මහණහු විසින් කැමැති විය යුතුය. මේ ගයනි උදයවැය පිළිවිදුනා නිදොස් වූ නිර්වේද භාගී වූ ආර්ය මාර්ගයට පැමිණෙන ප්‍රඥාවෙන් ප්‍රඥාවත් වන්නේය යන යමක් ඇද්ද, මෙය කලන මිතුරන් නැති, කලන යහළුවන් නැති, කලන පුඟුලනට නැමුණු භික්ෂූහු විසින් අපේක්ෂා කටයුතු. මේ ගයනි ඒ මහණහු විසින් මේ දහම් පසෙහි පිහිටා මත්තෙහි සතර දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. රාගය පහ කරනු පිණිස අශුභ භාවනාව වැඩිය යුතුය. ව්‍යාපාදය පහ කිරීම පිණිස මෛත්‍රිය වැඩිය යුතුය. විතර්ක නසනු පිණිස ආනාපාන ස්මෘතිය වැඩිය යුතුය. අස්මිමානය නසනු පිණිස අනිත්‍ය සංඥාව වැඩිය යුතුය. මේ ගයනි අනිත්‍ය සංඥාව ඇත්තහුට අනාත්ම සංඥාව ඇත්තේ අස්මිමානය විනාශයට
මේ අත්බවහිම අප්‍රත්‍ය පරිනිර්වාණයට පැමිණේ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙලෙස උදන් ඇනූසේක.